Lollipop essay review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ඩ්‍රාමා එකේ 3 වෙනි කොටසත් අරගෙන ආවා. මූයි ආඩගේ තාත්තගේ ඇසිස්ටන්ට්ව හම්බ වෙන්න ගිය සිදුවීමක් පෙන්නනවා. මූයි TPC කම්පැනි එකේ වැදගත් ප්‍රොජෙක්ට් වල ඩේටා ලබා දෙන බව කියලා තියෙනවා. ඒත් මූයිට කොන්දේසියක් තිබුණා. ඒත් ඒ වෙලාවේදී අය හෙලි කරන්නේ නැහැ. යාඩගේ තාත්තව හම්බ වුණාම ඇසිස්ටන්ට් මේ ගැන හෙලි කරනවා. මූයිට යාඩගේ තාත්තගේ කම්පැනි එකේ රැකියාවක් අවශ්‍ය වෙලා තියෙනවා කියන්නේ. වර්තමානයේට කතාව ආවහම තියන් කියන්නේ මූයි වැරැද්දක් කළේ හින්දා ඒට ඒක නිවැරදි කරන්න වෙනවා. ඒ හින්දා ඒ හොරකම් කරපු ඩේටා නැවත ලබා ගන්න කියලා. මොකද ඒ ඩේටා නිසා තමයි ඔහුව කම්පැනි එකටත් සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ හින්දා ඔහුට ඒව ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ දවසේදී මූයි ඔෆිස් එකට යන අතරේදී ඩේවිඩ්ව හම්බ වෙනවා. රහස් කැමරාවක් මගින් හැමදේම නිරීක්ෂණය කරන්න ගන්නේ. ඉතින් ඇයි ඩේවිඩ් එක්ක මීටින් එකක් අතරතුරේදී කිසිම කෙනෙක්ට නොදැනෙන්න මූයි ලැප්ටොප් එකේ ඇති TPC ප්‍රොජෙක්ට් වල දත්ත මකලා දාන්න ගන්නේ ඇයිගේ ටීම් එකේ උදව්වෙන්. වැඩේ ඉවරුනහම තියන්න ඇයිට සීතලෙන් කියන්නේ ඇයිට තනියම පිට වෙලා යන්න ක්‍රමයක් හොයාගන්න කියලා. ඔහු පිට වෙලා යන්නේ එක. මූයි තනියම තරහෙන් එළියට එන්න ගන්නේ. මේ අතර වැඩි කල් යන්නේ නැතුව යාඩගේ තාත්තව නීති විරෝධී ක්‍රියාකාරකම් වලට අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ තියන් චෙයාමන් ළඟට ගිහින් මූයි ගැන හැමදේම හෙළි කරන්න ගන්නේ. ඒත් චෙයාමන් කියන්නේ මූයි ඇත්තටම ඔහුගේ උපදෙස් යටතේ වැඩ කළේ කියලා. ඒක දැනගත්ත ගමන් තියන් ෂොක් වෙනවා. චෙයාමන් දැනටමත් යාඩගේ තාත්තව සැක කළ හින්දා ඔහු මූයි එක්ක එකතු වෙලා හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ. මේ දේ දැනගත්තට පස්සේ තියන්ට තරහවක් එන්න ගන්නේ මූයි ඔහුව නිතරම රවට්ටපු හින්දා. ඔහු කලකිරීමෙන් හොංකොං වල ඇති බිල්ඩින් ප්‍රොජෙක්ට් එකකට ප්ලේන් ටිකට් එකක් බුක් කරන්න ගන්නවා. මූයි ඔහු එක්ක කතා කරන්න උත්සාහ කළත් ඔහු ඇයිව නොසලකා හරින්න ගන්නේ. ඇයි පස්සෙන් ගියත් ඔහු ඇයිට කියන්නේ මම බොරුකාරීන්ට විශ්වාසය පාවලා දෙන අයට වෛර කරනවා. ඉතින් ඔයත් ඒ වගේ කෙනෙක් කියලා කෑ ගහලා එතනින් පිට වෙලා යද්දී මූයි අඬන්න ගන්නවා. ඊළඟට තියන්න ඔහුගේ යාළුවෝ එක්ක ගිහින් මත්පැන් පානය කරමින් උන දේවල් ගැන හිතන්න ගන්නේ. යාළුවන්ට තේරුම් ගිහින් තියෙන්නේ මූයි මේ හැමදේම කළේ තියන්ව ඇත්තටම ආරක්ෂා කරන්න කියලා. ඊට පස්සේ ඔහු නැවත ගෙදර ආවහම මූයි තියන්ව බලා ගන්නවා. ඒත් ඔහු බීමතින් අයිට කියන්නේ මට කවදාවත් ඔයාව අපහු දකින්න ඕනේ නැහැ කියලා. ඒකට නම් ඇයගේ හදවත බිඳලා ගිහින් අඬන්න ගන්නවා. පහුවතායේ ඔහුට සුප් එකක් හදලා ගිහින් දුන්නත් ඔහු ඒක විසි කරලා දානවා. ඊට පස්සේ ඇය ඔෆිස් එකට ගිහින් චෙයාමන්ව හම්බ වෙලා ඇයි මියන්මාරයට ගියාම යමක් එවන්න කියලා ඉල්ලීම් කරන්න ගන්නේ. ඒත් ඒ දේ මොකක්ද කියලා තවම අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඉඳලා තියන්නේ ඇයව ගෙදරදී ඔෆිස් එකේදී දකින හැම වෙලාවකදීම ඇයව ගණන් නොගෙන මග ඇරලා යනවා. ඇය ඔෆිස් එකෙන් යන්න හදන දවසේදී ඔහු උපහාසාත්මක විදිහට කියන්නේ සේවකයෙක් විදිහට ඔයා කම්පැනි එකට විශිෂ්ට වැඩක් කළා. ඒත් පිරිඳ විදිහට නම් මාව නරක විදිහට කලකිරීමකට පත් කළා කියලා ඇයගෙන් ඉවත් වෙලා යනවා. මූයි සම්පූර්ණයෙන්ම බිඳලා යන්න ගන්නේ. මේ දෙයින් පස්සේ මූයි බැංකොක් වල ඉන්න අන්තිම දවස පෙන්නනවා. මූයි තියන්ට කෑම හදලා අන්තිම පාරට කන්න කියලා ඉල්ලන්නේ. ඒත් ඔහු ඒ දේ ප්‍රතික්ෂේප කරලා දාලා ගියාම ඇයි ගොඩක් දුක් වෙන්න අරගෙන අඬන්න ගන්නවා. අන්තිමටම ඇයි ලොකු වේදනාවක් හිතේ තද කරගෙන තමයි ගෙදරින් පිට වෙලා මියන්මාරේ බලා යන්නේ. ඔන්න අන්තිමටම ඇයි මියන්මාරයට එනවා. ඒ වෙනකොටත් මිතුරන් මියන්මාරයට ගිහින් ඉඳලා හින්දා ඇයි දුවලා ගිහින් ඔවුන්ව වැළඳ ගන්නවා වගේම හිතේ හිර වෙලා තිබුණු වේදනාවට අඬන්න ගන්නවා. ඊළඟ දවසේ තියන්ද මේ ප්‍රොජෙක්ට් එකටම මියන්මාරයට එනවා. ඉතින් මූයි වැඩ කරන තැනටම තමයි ඔහුත් එන්නේ. එදා මූයි චෙයාමන්ගෙන් ඉල්ලලා තියන්නේ තියන්වත් මේ තැනට එවන්න කියලා. කොහොම හරි තියන් මූයිව දැක්කහම ඔවුන් අතර වාද විවාදයක් ඇති වෙන්න පටන් ගන්නවා. කොහොම හරි මූයිට ඕනෙ වෙන්නේ මොනවා වුණත් තියන් එක්ක වැඩි කාලයක් එකට ගත කරන්න. ඒ නිසා තමයි අය ඔහුව ගෙන්න ගන්න වැඩ සැලසුම් කළේ. තියන් නම් හිතන්නේ ඉක්මනටම ප්‍රොජෙක්ට් එක ඉවර කරලා ගෙදර යන්න ඕනේ කියන දේ. පහුවතා උදේ ඔහු වැඩ කරන්න පටන් ගන්නවා. ඔහු සියලු දෙනාවම කෑ ගහලා අවදි කරන්නේ වැඩ ඉක්මන් කරන්න. ඔහු කොච්චරනම් වැඩවලට ඇලිලා ඉන්නවද කියනවා නම් ඉස්සරහ ඇති වලක්ද පේන්නේ නැතුව වල ඇතුළට ඇදගෙන වැටුනහම මූයිට hina යන්න ගන්නවා. ඊළඟට මූයි ඔහුගේ පස්සෙන් යනකොට ඔහු අහන්නේ චෙයාමන් හරහා ඇය ඔහුව මියන්මාරයට ගෙන්න ගත්තේයි කියලා. ඇයි නම් උත්තර දෙන්නේ ඔයාගේ බිරිඳ වෙන එක ලේසි දෙයක් නන් නෙමෙයි. ගෙදරදී ඔයාව බලා ගන්නවා වගේ පිටතදිත් ඔයාව ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඒත් තියන්නම් ප්‍රශ්න කරන්නේ ඇයි කරන හැම දෙයකින්ම මොනවද ඕනේ කියලා. මූයි යෝජනා දෙකක් දෙනවා. එකක් ඔහු ඇයට ඩිවෝර්ස් එක ලබා දීලා මිලියන 10ක් ලබා දෙන්න ඕනේ. තියන් ඒකට නම් ෂොක් වෙලා ඔයාට පිස්සු
මිනිස්සුද මම මොකටද එච්චර සල්ලි ඔයාට දෙන්නේ අහත්තේ? මෝයි උත්තර දෙන්නේ මං ඔයාව ඩිවෝස් කරන්න කැමති නෑනේ කියලා. මෝයි එයාලගේ විවාහ සහතිකය එළියට අරගෙන මේ කොන්දේසිය සපුරන්න බැරි නම් එයාලගේ විවාහය තවදුරටත් රහසක් විදියට තියාගන්න ඕනේ නෑ කියනවා. ඊට පස්සේ තියන්නේව නවත්තන්න උත්සාහ කරලා ඔහු සල්ලි දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා මෝයි දෙවෙනි විකල්පය ගැන කතා කරන්නේ ඒක හරිම සරල දෙයක් නිසා. ඇයි ටිකක් පිස්සුවෙන් වගේ හැසිරෙමින් ඔහු එක්ක අලවන්ත හැඟීම් පෑමට ඉඩ ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් අය ඌට කරදර කරමින් විකල්ප දෙකෙන් එකක් තෝරගන්න කියන්නේ. ඒ වගේම ඔහුගේ අම්මා කියපු දේවල්ද මතක් කරන්න ගන්නේ මාස දෙකක් ඇතුළත එයාට මිලියන 10ක් දුන්නේ නැති වුණොත් ඩිවෝස් වෙන්නේ නැහැ වගේම එයාලට ලොකු විවාහ උත්සවයක් පවත්වන්න වෙනවා කියලා. ඉතින් තියන්ට හොඳටම හිතලා තීරණයක් ගන්න කියලා තමයි ඇය ඔහුට කියන්නේ. මේ වහලා තියන්නම් ව්‍යාකූල වෙලා තරහවත් ඇති වෙනවා. ඉතින් ඔහු කල්පනා කරන්නේ මෙච්චර කෙටි කාලයකින් කොහොමද ලොකු මුදලක් හොයාගන්නේ කියන දේ. එතකොට මේ එකපාරටම කරන්ට් යනවා වගේම මූයි ඔහු ඉන්න තැනට ඇවිත් ඇයි ටෝච් එකක් ඇයගේ මුන්නට එල්ල කරගෙන ඔහු දිහා බලාගෙන ඉන්නවා. ඇයි මේ විදිහට දැක්කහම තියන් බය වෙනවත් එක්ක. මූයෝට පැහැදිලි කරන්නේ කරන්ට් එක සැරෙන් සැරේ අනේක මියන්මාරයට සාමාන්‍ය දෙයක් කියලා. ඊට පස්සේ ඇයි සෙල්ලක්කාර විදියට ඔහුව ස්පර්ශ කරන්න ගන්නකොට ඔහුට ලැජ්ජාවක් ඇති වෙලා ඇයිට ලැජ්ජ නැද්ද අහනවා. ඇයි නම් කියන්නේ ලැජ්ජ වෙන්න දෙයක් නැහැ කියන දේ. ඉතින් ඇයි උත්සාහ කරන්නේ ඔහු කෙරෙහි ආලවන්ත හැඟීම් පෙන්වන්න උත්සාහ කරන එක ඇයි කෙරෙහි ඔහුට කැමැත්තක් ඇති කරව ගන්න. මොකද එහෙම වුණොත් ඔහු දෙවෙනි විකල්පය තෝරගනී කියලා ඇයි විශ්වාස කරනවා. ඇයි ඔහුට ගොඩක් කැමති හින්දා ඔහු හිතන තරම් ලේසියෙන් නම් මූයි ඔහුව අතහරින්නේ නැහැ කියලා ඔහුගේ මූණට කෙලින්ම කියනවා. එතකොට තියන් කියන්නේ ඔයාට ඕනම දෙයක් කරන්න. ඒත් ඔයාගේ ජීවිතේ කලින් වගේ සමකාමී වෙන්නේ නැහැ. ඒ නිසා මානසිකව ඒකට ලෑස්ති වෙලා ඉන්න කියලා ඔහු අනතුරුවඟ වෙනවා. ඇයි විශ්වාසයෙන් මේ අභියෝගය බාර අරගෙන ඇයි ඔහුට පෙන්වන ආදර හැඟීම් එක්ක ඔහුට කොච්චර කාලයක් ඒ දේවල් දරා ගන්න පුළුවන් වෙයිද කියලා බලමු කියලායි යන්නේ. ඊළඟට මූයි දකින්නේ තියන්ට ඇසිස්ටන්ට් කෙනෙක් අවශ්‍ය වෙලා හින්දා ඒ පොසිෂන් එකට කෙනෙක්ව බඳවා ගන්න නෝටිස් එකක් දාලා තියෙනවා. ඉතින් මූයි මේකට ඇප්ලයි කරනවා. ඔය අතර තියන්නේ යාගේ ප්‍රොජෙක්ට් එකේ වැඩේ ඉක්මනටම කරලා දාන්න ඕනේ හින්දා යාළුවන්ට වැඩවලට උදව් වෙන්න කියලා මියන්මාරයට ගෙන්න ගන්නවා. දවසක් මූයිගේ මිතුරෙක් උන නෝට් අහන්නේ ඇයි ඔයා බැංකොක් නොයා මෙතන ඉන්නේ කියලා. ඇයි උත්තර දෙනවා ඒකට මට හේතුවක් තියෙනවා. ඒ නිසා කෙනෙක්ට ඒව හොඳ කෙනෙක් විදිහට ඔප්පු කරන්න අවශ්‍යයි කියලා. ඇයිගේ මිතුරා විහිළුවට වගේ කියන්නේ ඔයා හරියට මැරි කරපු කෙනෙක් වගේ කතා කරන්න කියන දේ. ඊළඟට පෙන්නනවා ඔන්න අර තනතුරට ගොඩක් අපේක්ෂකයින් ඇප්ලයි කරලා තියෙනවා. ඒ වගේම ලිඛිත පරීක්ෂණයක් පවා පවත්වන්න අරගෙන තියෙනවා. පිළිතුරු පත්‍ර පරීක්ෂා කරද්දී මූයි වඩා හොඳ උත්තරයක් ලබා දීලා ඇති හින්දා ඇයගේ පත්‍රිකාව කැපී පෙනෙන්න අර ගන්නවා. ඊට පස්සේ සීනියර්ස්ලා ඇයගේ කාර්ය සාධනය හොඳ හින්දා ඇයව සමත් කරනවා. ඊළඟට ඇය හා සමත් වුණ තවත් අපේක්ෂකයින් කිහිප දෙනෙක් ඉන්ටර්විව් එකට කැඳවන්නේ. ඇය හැම ප්‍රශ්නයකටම ගොඩක් හොඳින් මුහුණ දෙන්න අරගෙන නිවැරදි පිළිතුරු ලබා දෙන්න ගන්නවා. මේ නිසා විනිශ්චය මණ්ඩලයට ඇය ගැන පුදුමයටපත් වෙන්න ගන්නේ. විනිශ්චය මණ්ඩලයේ තියන්ද හිටියත් ඔහුට අයව ඉවත් කරන්න බැරි වෙනවා තනි තීරණ ගන්න බැරි හින්දා. විනිශ්චය මණ්ඩලයයි තනිකඩ අපේක්ෂකයින් ඉන්නවා තහත්තේ ඇය ඇරෙන්න අනිත් අය සියලු දෙනාම සිංගල් වෙනවා. පුදුමයට කරුණ තමයි අනිත් සියලු දෙනා අතරින් ඇයව තනතුරට තෝරා ගැනීම. ඉතින් ඇත්තටම තියන්ට තමයි විශේෂ උවමනාවක් තිබිලා තියෙන්නේ විවාහ වෙලා ඉන්න ඇසිස්ටන්ට් කෙනෙක්ව බඳවා ගන්න. ඉතින් මේ කන්ඩිෂන් එක හින්දා අන්තිමටම මූයිව ඔහුගේ ඇසිස්ටන්ට් විදියට බඳවා ගන්න වෙනවා. ඉන්ටර්විව් එක ඉවර වෙලා ඒ තියන්ගේ පස්සෙන් ගියාම ඒකෙන් වෙන්නේ ඇයව ලිස්සලා ගිහින් තියන්ගේ ඇඟ උඩ වැටෙන එක. ඇයි විහිළුවට කියන්නේ මේක පටන් ගැනීම විතරයි. ඊළඟට මං ඔයා වෙනුවෙන් මොනවද කරන්න කියලා බලන්න කියලා. ඉතින් ඔහු වෙනුවෙන් ඇයට ඕනම දෙයක් කරන්න පුළුවන් කියමින් සතුටින් පිට වෙලා යන්න ගන්නේ. ඒ වෙලාවේ ඉඳලා තියන්ට මූයි ගැන අමුතු හීන පේන්න පටන් ගන්නවා. ඔවුන් දැනටමත් විවාහ වෙලා හින්දා මෙවුන් දරුවන් දෙන්නෙක් ඉන්න හීනයක් දකින්න ගන්නේ. එක දවසක් රෑ මූයි මත්පැන් පානය කරලා ඔහු ළඟට ඇවිත් ඔහුට සමීප වෙන්න උත්සාහ කරනවා. ඔහු ඉක්මනටම ඇයව නිහඬ කරවන්න උත්සාහ කළත් ඇය කියන්නේ ඔහු නැතුව ඇයට පාළුයි නිතරම ඔහුව මතක් වෙනවා කියලා. ඔහුද ඒ තේම කියනකන් ඇය පිට වෙලා යන්න ප්‍රතික්ෂේප කරනවා. අන්තිමටම ඔහුට වෙන විකල්පයක් නැති හින්දා මට ඔයාව මතක් වෙනවා කිව්වහම ඇය ගොඩක් සතුටින් පිට වෙලා යන්නේ. ඔන්න රැකියාව කරන වෙලාවට තියන් කරන්නේ ඇයට අමාරුවට ගොඩක් ලබා
දීලා කරදර ඇති කරන්න උත්සාහ කරන එක. ඒත් ඇයි හැම දෙයක්ම ගොඩක් සතුටින් ඉක්මනින් හා හොඳින් අවසන් කරනවා. ඒ හින්දා ඔහුවත් පුදුමයට පත් කරන්නේ අයගේ වැඩවලට. කොහොම හරි අය ඔහුව විහිළුවට අරගනිමින් තමයි වැඩ කරන්න ගන්නෙ. ඒ වගේම ඔහුව තරහ ගස්සන්නත් උත්සාහ කරනවා. ඇයගේ ඇඳුම් වල ඇති දූවිලි ඔහුගේ ඇඟට ගහලා ඇයගේ හිතේ ඇති ආතරේ අනිත් අය ඉදිරියේ කියන්නත් ගන්නවා. කොහොම හරි තියන් කරන්නේ ඇයව කොහොම හරි වැඩ ගොඩකට හිර කරන්න උත්සාහ කරන එක. ඇයි මේ වැඩ කරන හැම වෙලාවකම ඔහු ඇයගේ බර දෙගුණ කරනවා. ඒත් මෝයි නෙමේ පසුබට වෙන්නේ. ඇයි ඒ වෙනුවට ඇයගේ හැඟීම් ප්‍රසිද්ධියේ ඌට පෙන්වමින් ෆ්ලයින් කිස් පවා ඌට යවන්න ගන්නවා. තියන්ගේ යාළුවෝ නම් දැනටමත් දෙන්නගේ සම්බන්ධය ගැන දන්න හින්දා මෙයාලා කරන වැඩ දිහා අවධානයෙන් බලන් ඉන්න ගන්නේ. දවසක් යාළුවෝ ටික දෙන්නගේ විවාහය ගැන කතා කරමින් ඉද්දී දෙන්න අතර ඇති එක එක ප්‍රශ්න හින්දා ඩිවෝස් එකකින් කෙලවර වෙයි කියලා කියනවා. නෝට් එතනින් යද්දී ඇහිලා නෝට් තනියම මූයිව මුණ ගැහිලා ඇයගේ විවාහය ගැන හැමදේම දන්න බව කියනවා. ඒ නිසා ඌට අවස්ථාවක් ලබා දෙන්න කියලා ඇයගෙන් ඉල්ලන්න ගන්නෙ. ඒ වගේමයි ඩිවෝස් වෙනකන් ඔහු බලාගෙන ඉන්න පොරොන්දු වෙනවා. ඇය ප්‍රතිචාර දක්වන්න කලින් තියන් එතනට ඇවිත් දෙන්නට බාධා කරලා නෝට්ට කියන්නේ ඌට මේ දේවල් අදාළ නැහැ කියලා ඇයව එතනින් අරගෙන යන්න උත්සාහ කරනවා. ඒත් නෝට් කතාව අවසන් කරන්නේ නැහැ. ඒ හින්දා ඔහු කියන්නේ මෝයි එක්ක පෞද්ගලිකව ඌට කතා කරන්න ඕනේ කියලා. ඒත් තියන් ඒකට නම් ඊට ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ තියන් මෝයි එක්ක වාද කරන්න ගන්නේ එයාලගේ පෞද්ගලික දේවල් නෝට්ට කිව්වේයි කියලා තරහින් තියන් ඇයගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. ඔහු කියන්නේ ඔයා නෝට්ට ඇත්තටම කැමති නම් ඔයා එයා එක්ක විතරක් ඉන්න ඕන. ඒ නිසා තවදුරටත් මිලියන 10ක් ඇයට ගෙවන්න කරදර වෙන්න ඕනේ නැහැ කියලා. ඒත් ඇය ඒතේ ඉක්මනටම ප්‍රතික්ෂේප කරලා ඇය වෙන් වෙන්නේ නැති බව හා ඔහු ඇයට මිලියන 10ක් දුන්නේ නැත්නම් ඔහුට ඩිවෝස් එක දෙන්නේ නැති බව ස්ථීරවම කියනවා. ඒ නිසා ඔහු සදහටම ඇයගේ වෙනවා වගේම ඔහු ඇත්තටම ඇයට ආදරය කරලා ඇයව පිළිගන්නකම් ඇය ඔහුට ආදර හැඟීම් පෙන්වන එක දිගටම කරගෙන යන බව කියන්නේ. ඇය ඔහුට අභියෝග කරනවා ඔහු ආදරය කරයිද නැද්ද කියලා බලමු කියලා. ඊට පස්සේ තියන්න ආපහු ආවහම ඌට ඇය ගැන හිතන එක නතර කරගන්න බැරි වෙනවා. අනෙක් පැත්තෙන් ඇයි නෝට්ට ආදරය කරයි කියලා තියන් විශ්වාස කරන්නේ ඇයි කියන දේ ගැන ඇය කල්පනා කරන්න ගන්නවා. ඊළඟ දවසේ නෝට්ගෙන් මූයිට මල් වගේක් ලැබෙනවා පෙන්නන්නේ. ඒතේ දකින්න තියන්ට නොදැනුවත්වම තරහවක් ඇති කරවනවා. ඒ නිසා ඌට එහෙම වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්නේ නැතුව තරහින් හැසිරෙන්න ගන්නවා. මේ හින්දායට වැඩ වැඩිපුර කරන්න දෙනවා. නෝට්ගේ ටීම් එක තියන් ළඟට ඇවිත් නෝට්ට ඔහු එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනේ කියනවා. මේ අතර මූයි එයාගේ යාළුවා ළඟට ගිහින් නෝට් ප්ලෑන් කරන්නේ මොනවද අහනවා. ඇයගේ මිතුරිය හෙලි කරන්නේ නෝට් තියන්ට සටනට චැලෙන්ජ් කරලා තියෙනවා කියලා. මේක ඇහුණ ගමන් මූයි කලබල වෙන්න ගන්නේ. ඉතින් තියන්ද චැලෙන්ජ් එක බාරගෙන තියෙනවා. ඊට පස්සේ ඇය තියන් ළඟට ගිහින් රණ්ඩු වෙන එක නතර කරන්න උත්සාහ කළත් තියන් චැලෙන්ජ් වලට පසුබහින කෙනෙක් නෙමෙයි හින්දා තරහින් නෝට්ට උට චැලෙන්ජ් කරපු නිසා අනිවාර්යෙන්ම උට පාඩමක් උගන්වන්න ඕනේ බව කියනවා. ඉතින් දැන් මූයි හොඳටම අවුල් වෙලා මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා ඉන්න තියන්ගේ අයවන රීහා නෑන ළඟට ගිහින් උදව් ඉල්ලන්න ගන්නේ. ඒ අනුව රී ගිහින් තියන්ව සංසුන් කරන්න උත්සාහ කළත් තියන් තරේම කියන්නේ තමන් කරන ඕනම දෙයකින් ඇයව ආරක්ෂා කරන්න කලේ කියලා. ඒ අනුව අයියා නෑන ඔහුට සහයෝගය දක්වනවා කියනවා. අන්තිමටම සටන් කරන දවසේ එන්නේ. ඉතින් තියන් හා නෝට්ගේ ටීම් දෙක ඉදිරියට ඇවිත් ප්‍රචණ්ඩකාරී විදියට සටන් කරන්න ගත්තාම මූවි හොඳටම කලබල වෙන්න ගන්නේ. ඒත් ඇයි පුදුමයට පත් කරන්න ගන්නේ හරියට ෆුට්බෝල් මැච් එකක් වගේ පේන්න අරගත්ත හින්දා. ඇයගේ මිතුරිය නම් මේ සටන විහිළුවක් විදියට කියවන්න ගන්නවා. කොහොම හරි තියන් ගෝලයක් ලබා ගන්න කොට මූයි හයියෙන් කෑ ගහන්න ගන්නවා වගේම නෝට්ටත් ඇය ඒ විදිහටම කෑ ගහන්න ගන්නවා. මේක දකින තියන්ගේ හිතට නම් හොදක් දැනෙන්නේ නැහැ. ඔහුගේ අවධානය වෙනස් වෙලා ගිහින් තරගේ පරාද වෙන්න ගන්නවා. ඔහු හොඳටම කලකිරිලා පිට්ටනියෙන් ඉවතට ගියාම මූයි ඔහුගේ පස්සෙන් ඇවිත් චැලෙන්ජ් එක බාර ගන්න එපා කියලා අනතුරු ඇඟෙව්ව බව මතක් කරනවා. ඔහු ඇයට චෝදනා කරන්නේ ඇයි ඔහුට විහිළු කරපු හින්දා තමයි නෝට් තරගේ දින්නේ වගේම ඇය දැන් ඒකටත් සතුටු වෙන්න ඕන කියලා. ඒත් මූයිට නම් කවුරු තින්නත් වැරදුනත් වැඩක් වෙන්නේ නැහැ. ඇය හැම වෙලෙම තියන්ගේ පැත්තේ ඉඳලා ඔහුට සහාය දක්වනවා කියන්නේ. ඊට පස්සේ ඇය ඔහුව තමන්ගේ ළඟට ඇදගෙන සෙල්ලක්කාර විදියට කියන්නේ ඉක්මනටම ඇයට ආදරය කරන්න ගන්න කියලා. මොකද ඇයට නිතරම ආදර හැඟීම් පෙන්වන්නේ අනේක වෙහෙසකාරී දෙයක් කියන්නේ. ඉතින් තියන්ට තරහ ගිහින් ඇයගේ විකාර වැඩ නවත්තන්න කියලා එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ තියන් එයාගේ යාළුවෝ එක්ක වාඩි වෙලා ඉන්න අතරේදී මූයි කියපු වචන ටිකක් ගැන හිතන්න ගන්නේ. ඔහු නොදැන
නොදැනුවත්වම ඒකට hina වෙන්න ගන්නවා. එදාරෑ කම්පැනි එකේ පාටි එකක් තිබිලා මූයි දැනගන්නේ තියන්ගේ ටීම් එක පරාද වුණේ හින්දා දඩුවමක් හෙට ලැබෙනවා කියලා. ඒ අනුව දඩුවම විදියට තියන් හා ටීම් එකේ අයට ලුංගියක් ඇඳගෙන වැඩට එන්න වෙනවා. හැමෝම ඔවුන්ව දැකලා hina වෙන්න ගන්නේ. මුලදී තියන්ට එච්චර ගාණක් නැති වුණත් මූයි තියන්ට උදව් කරන්න ගිහින් ආපහු පාරක් ආදර හැඟීම් ඇති කරන දේවල් කියන්න ගන්නවා. ඊට පස්සේ අය ඌට පහුවතා එක්ක දේව මාලිගයට යන්න කතා කරනවා. මුලදී ඌ ඒතේ ප්‍රතික්ෂේප කළත් අන්තිමටම ඒකට එකඟ වෙන්නේ. ඊළඟ දවසේ මූයි ඔහුව මුණ ගැහෙන්න හොඳින් සූදානම් වෙලා ඉනවා. ඇය ඔහුගේ පෙනුම ගැන ප්‍රශංසා කරන්න ගන්නවා වගේම ඇයවත් ඌට ප්‍රශංසා කරන්න කියලා ඉල්ලීම් කරද්දී ඇයව හරි විදියට වර්ණනා කරනවා වෙනුවට ඔහු ඇයට විහිළු කරන්න ගන්නේ. ඇය ඌට අඳින්න ලුංගියක් ගෙනත් තිබුණත් ඔහු ඒක අඳින්න ප්‍රතික්ෂේප කරද්දී ඇය පළෙන්ම ඌට අඳන්න ගන්නවා. ඊට පස්සේ දෙන්න එළියට යන්න ගන්නේ. දේව මාලිගයට යන්න කලින් ඇය කරන්නේ ඔහුගේ සල්ලි වලින් සැලකිය යුතු කොටසක් අරගෙන සාප්පු සවාරි වලට වියදම් කරන්න ගන්න එක. දෙන්න ගොඩක් විනෝද වෙන්න අරගෙන අන්තිමටම දේව මාලිගයට ඇවිත් ඇය ඌට කියන්නේ මේක විශේෂ තැනක්. මෙතනට ඇවිත් Tamanගේ ආදරේ ඉල්ලලා යාඥා කරන්න ඕන. එතකොට කවදාවත් කපල් එකක් වෙන් වෙන්නේ නැහැ කියලා. තියන්නම් මේ දේවල් විකාර විදියට හිතලා ඒව පිළිගන්න යන්නේ නැහැ. ඊට පස්සේ දෙන්න යාඥා කරන්න ඇතුළට ගිහින් දෙන්න නිහඬව එකිනෙකා දිහා බලන් ඉන්නවා. ඇය ඌගේ සතුට හා යහපැවැත්ම වෙනුවෙන් අවංකවම යාඥා කරන්න ගන්නේ. ඊට පස්සේ ඇය ඌට වෙනත් භාෂාවකින් පණිවිඩයක් ලබා දෙනවා. ඌට ඒක ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් වුණොත් එයාලගේ විවාහ සහතිකය ඌට ලබා දෙනවා කියන්නේ. ඊට පස්සේ දෙන්න තව තව තැන්වලට යන්න ගන්නවා වගේම ඇයි වෙනත් පන්සලකටත් ගිහින් තියන්ගේ සතුට හා නිරෝගී බව ප්‍රාර්ථනා කරලා ඌට ඌගේ සැබෑ ආදරේ හා ඌට ගැළපෙන හරිම කෙනාව හොයලා දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ඇය ඌ එක්ක ගත කරපු කාලේ දැනටමත් ඇයට ගොඩක් ලොකු සතුටක් ඇති කරලා තියෙන්නේ. ඒ වගේම ඇය දන්නවා තියන් එක්ක හැමදාම ඇයට ඉන්න බෑ කියලා. ඒත් ඊළඟ ජීවිතේදී ඇයට අපහු ඌට ආදරේ කරන්න හැකි වෙයි කියලායි හිතන්නේ. ඉතින් ඇය මේ හැමදේම ඌ එක්ක යන අතරේදී ගොඩක් සංවේදී වෙලා හිතමින් යන්න ගන්නේ. ඊට පස්සේ දෙන්න එකතු වෙලා ඉර බැහැගෙන යනවා බලන්න ලස්සන තැනකට යනවා. එතනදී ඔවුන් ෆොටෝ එකක් ගන්න හිතන්නේ. මොකද කපල් එකක් විදියට ඔවුන් ළඟ එක පින්තූරයක්වත් ළඟ නැති හින්දා ඇය ඔහුට ෆොටෝ එකක් ගමුද කියලා ඉල්ලීම් කරනවා. ඒ අනුව තියන් කැමති වෙලා ෆොටෝ එකක් දර ගන්නවා. ඒ වගේම ඇය ඔහුගේ අතින් අල්ල ගන්න උත්සාහ කළත් ඔහු ඒ දෙයට පසුබට වෙන හින්දා ඇයට ඒ දේ කරන්න බැරි වෙනවා. දෙන්න අපහු වෙන අතරමඟදී අනතුරකට මුහුණ දෙනවා. ඒකෙන් මූයි දරුණු ලෙස තුවාල වෙලා ලේ ගොඩක් යන්න ගන්නේ. ඉතින් තියන් ඇයව ඉක්මනටම ළඟම ඇති ගෙදරකට අරගෙන ගිහින් ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න කියනවා. ඒත් කිලෝමීටර් 100ක දුරකින්වත් කිසිම රෝහලක් ඩොක්ටර් කෙනෙක්වත් නැහැ කියලා ගැමියන්නම් කියන්නේ. තියන් හොඳටම අවුල් වෙලා එයාගේ යාළුවන්ට කතා කරලා ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්න කියනවා. ඒ වගේම තියන් මිතුරන්ට කියන්නේ මේ තත්ත්වය ගැන කිසිම කෙනෙක්ව දැනුවත් කරන්න එපා කියලා. ඉතින් තියන් එදාරෑ පුරාම හැරිලා මූයිව බලා ගන්නවා. ඔහු ඇගේ බෑග් එකේ බඩු ටික හදනකොට ඔහුට තවත් ඩයිරි එකක් හම්බ වෙලා කියවන්න ගන්නේ. ඉතින් ඔහු තේරුම් ගන්නේ ඒ පොත පුරාවටම ඔහු ගැන ඇයිගේ සිතුවිලි වලින් පිරීලා ඉතිරිලා ගිහින් තියන්නේ වගේම ඇයි ඔහුට කොච්චරනම් ආදරේ කරනවද කියලා. ඒක කියවුවට පස්සේ අන්තිමටම ඔහු ඇයිගේ හැඟීම් වල ගැඹුර කොච්චරද කියලා තේරුම් ගන්නවා. මූයිට සිහිය ආවහම ඇයි මෘදු ලෙස ඌට ස්තුති කරනවා වගේම සමාව දීල්ලන්න ගන්නවා. ඊට පස්සේ දෙන්න නිහඬව වාඩි වෙලා ඉන්න අතරේදී ඔහු ඇයිට ඔහුගේ බිරිඳ විදියට හඳුන්වන එකට ඇයි ගොඩක් කැමති බව කියන්න ගන්නවා. ඊට පස්සේ දෙන්න එයාලට උදව් කරපු ගම්වැසියන්ට ස්තුති කරලා පහු එන්නේ. යන්න කලින් මූයි ඔහුට කියනවා මං ඔයාට එවපු මැසේජ් එක ට්‍රාන්ස්ලේට් කරන්න අමතක කරන්න එපා. ඔයාට එක දවසයි ඒකට ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ නෝට් මූයිව හම්බ වෙන්න ඇවිත් ඇයි ඉක්මනටම හොංකොං වලට එන බව ඔහුට කියනවා. ඔහු හේතුව ඇහුවාම ඇයි කියන්නේ ගොඩක් කල් ඉඳලා මේ තීරණය අරගෙන තිබුණේ ඒක හදිසියෙම ගත්ත දෙයක් නෙමෙයි කියලා. නෝට් ඇයිගේ තීරණයට සහාය දක්වන බව කියනවා. ඊළඟ දවසේ ඇයි තියන්ට හවස 6 වෙනකම්ම කාලය ලබා දෙනවා. පුළුවන් නම් ඇය එවපු මැසේජ් එක ට්‍රාන්ස්ලේට් කරන්න. අසමත් වුණොත් ඇයි විවාහ සහතිකය දෙන්නේ නැහැ කියලා. ඊළඟට තියන් මහන්සි වෙලා යාළුවෝ ටිකත් එක්ක වැඩ කරන්න ගන්නවා පෙන්නන්නේ. ඒ වගේම කොහොම හරි ඔහු නියම වෙලාවට කලින් මැසේජ් එක ට්‍රාන්ස්ලේට් කරලා අරගෙන එනවා. ඒත් ඇයි කියන්නේ ට්‍රාන්ස්ලේට් කරලා තියෙන දේ වැරදි. සැබෑ තේරුම ඒක නෙමෙයි කියලා. ඊට පස්සේ එතාරයට ඇය ඔහුව හම්බ වෙන්නම් කියලා පිට වෙලා ගියාම තියන් තේරුම් ගන්න ඔහුගේ යාළුවෝ හිතාමතාම වැරදි විදියට ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ කියලා. ඔන්න එතාරය තියන්ගේ යාළුවෝ ටික ඔහුට ගොඩක් බොන්න දෙනවා. ඔවුන් එකතු වෙලා පළමු රාත්‍රිය වගේ දෙයක්
තමයි හොර රහසින් සැලසුම් කරන්නේ. ඊට පස්සේ මූයි තනියම ඉන්න කූඩාරම තුල තියන්ව ගිහින් දාලා දෙන්නවම තනි කරනවා. ඇය ඌට විවාහ සාතිකය දීලා පිටතට යන්න ගන්නේ. ඔහු ඇයගේ පස්සෙන්ම පිටතට ඇවිත් දෙන්න සෝෆා එකේ ඉඳගෙන ආස දිහා බලාගෙන එයාලගේ ළමා කාලය ගැන කතා කරන්න ගන්නවා. ඒ අතරේදී තියන්ට නිින්ද යන්න ගන්නේ. ඇයි මෘදු විදියට ඌගේ අතින් අල්ලගෙන හෙට දවසේ එනවට කැමති නැති බව කියලා අන්තිමටම ඌ ළඟින්ම ඇයි නිින්දට වැටෙනවා. පහුවතා උදේ තියන්න හැරෙද්දි මූයි ගිහින් තියනවා වගේම ඔහු දකින්නේ විවාහ සහතිකයේද තියලා ගිහින් තියනවා. ඇය ඌට කියපු හැමදේම මතක් වෙන්න ගනිද්දී ඌට තේරුම් යන්නේ මොකක් හරි වැරදිලා කියලා. ඒ නිසා ඌ ඉක්මනටම ඇයව හොයාගෙන දුවන්න ගන්නේ. ඒ අතරේදී තියන්න ඇය වාහනයකට නගිනවා දැකලා නවත්තන්න උත්සාහ කළත් වාහනේ ඩ්‍රයිවර්ට ඒක ඇහින්නේ නැහැ. එතන හිටපු ආරක්ෂක නිලධාරියෙක්ගේ වෝකි-ටෝකි එක අරගෙන වාහනය ඌට නවත්ත ගන්න පුළුවන් වෙනවා. අන්තිමටම ඌ ඇය ළඟට ආවහම ඇය වේදනාවෙන් ඌට කියන්නේ මං ඔයාට ආදරේ, ඔයා නැතුව මට බෑ කියලා. මේක ඇහුණහම ඌට තමන්ගේ ඇඟීම් තේරුම් ගිහින් කියන්නේ මම කවදාවත් ආයි ඔයාට මාව දාලා යන්න දෙන්නේ නැහැ කියලා. ඔහු ඇයව නැවත ඔහුගේ කූඩාරම ඇතුළට එක්කගෙන ඇවිත් කූඩාරම අගුල දානවා. ඇය ඔහුගෙන් ප්‍රශ්න කරන්න හදනකොට ඔහු ඇයට ලං වෙලා අහන්නේ ඔයා මාව දාලා ගියොත් මට මොකක් වෙයිද කියලා ඔයා කවදා හරි හිතුවද? ඔයාව හොයාගන්න බැරුව මං කොච්චරනම් බය වුණාද කියලා ඔයා දන්නවද අහලා ඔහු ඇයව නැවැත්තුවේ ඇයිද කියලා රිපෝට් වගේක් නැවත කරගන්න තියෙන නිසා කියනවා. ඇය මේ දේවල් කියද්දි ෂොක් වෙලා ඉන්න ගන්නවා වගේම ඔහුට නොකියයි යන්න හදපු එකේ දඬුවම විදියට ඒ දේ හඳුන්වන්න ගන්නේ. ඒ වගේම අපහු ඌගෙන් ඇය පැනලා යන්න හැදුවොත් වැඩ දෙගුණ කරලා ලබා දෙනවා කියනවා. ඒ වගේම තමයි ඔහු ආරක්ෂක නිලධාරීන්ටද කියන්නේ කිසිම තත්වයක් යටතේ ඇයට පිට වෙලා යන්න ඉඩ දෙන්න එපා කියලා. ඊට පස්සේ ඔහු බිම නිදාගෙන ඇයට ඇඳ උඩ නිදා ගන්න කියනවා. ඊළඟට ඔහු හිතන්නේ කවදාවත් ඇයව ඔහුගෙන් ඈත් කරන්නේ නැහැ කියන දේ. ඊළඟට මූයි හා තියන් දෙන්න එකට ඉන්නවා කියන ආරංචිය අම්මලා දෙන්නට ලැබිලා ගොඩක් සතුටු වෙන්න ගන්නවා. ඔන්න පහුවදා උදේ මූයි පිට වෙලා යන්න ඕනේ කියද්දී ඔහු ඇයට සමන් දීම ප්‍රතික්ෂේප කරනවා. ඇයි කියන්නේ දෙන්න එකට ජීවත් වෙන්න බවට කටකතා මිනිස්සු අතර පැතිරිලා ගියොත් කියලා තියන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන එක. ඒත් ඒ දේවල් ගැන තියන් ගණන් ගන්නේ නැහැ. ඇය Tamanගේ ගමන් මළු අරගෙන පිට වෙලා යන්න උත්සාහ කරද්දී තියන් කියන්නේ හැම කූඩාරමකම දැනටමත් කට්ටිය ඉන්නවා. ඒ නිසා ඇයට ඌ එක්ක ඉන්නව ඇරෙන්න වෙනත් විකල්පයක් නැහැ කියලා. මූයි කිහිප සැරයක්ම පැනලා යන්න උත්සාහ කරන්නේ. ඒ අනුව ඇය මුලින්ම කරන්නේ බඩේ වේදනාවකින් ඉන්නවා වගේම අවපාමින් ඔහුව කූඩාරමෙන් පිටතට යවන්න උත්සාහ කරන එක. ඊට පස්සේ ආපහු සැරයක් ඇයි බඩු ටිකත් අරගෙන පිට වෙලා යන්න උත්සාහ කරනකොට ආරක්ෂකයින් ඇයව නවත්තනවා. මේ නිසා ඇයට ආපහු සැරයක් කූඩාරමට එන්න සිද්ධ වෙන්නේ. එක අවස්ථාවකදී ඇයි කූඩාරමේ යතුරු හොයාගෙන ඔහු ආපහු එන්න කලින් කූඩාරම අගුල් දාගෙන ඩීල් එකක් ඔහු එක්ක ඇති කර ගන්න හදනවා. ඒ අනුව ඇයි කියන්නේ මට මෙතනින් පිට වෙලා යන්න ඊට දෙනවා නම් මං ඔයාව චෙයාමන්ගෙන් අහලා හොංකොං වලට මාරු කරනවා කියලා. ඒත් ඔහු ඒ දෙයට එකඟ වෙන්නේ නැහැ. ඇය ඔහුට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඔහු ඇයට යන්න දුන්නේ නැත්නම් හැමෝම ඉස්සරහා ඔහුගේ ප්‍රතිරූපේ විනාශ කරනවා කියලා. මොකද හැමදෙනාම ඇයි විවාහ වෙලා ඉන්න බව දැනටමත් දන්නේ හින්දා. ඉතින් ඔහුගේ කූඩාරමේ නැවතිලා ඉන්නවා දැනගත්තොත් මිනිස්සු ඇය ඔහුගේ බිරිඳ විදියට හිතලා කටකතා පතුරවයි කිව්වාම ඔහු විශ්වාසයෙන් උත්තර දෙන්නේ එයාලගේ දෙමව්පියන් දෙන්නගේ විවාහ උත්සවයේ ඉක්මනටම ගන්න තීරණය කරලා ඇති හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඇය තරේම ඔහුට කියන්නේ ඔහුට වෙනත් තැනක් හොයාගන්න ඇයට අද ඉඳලා ඔහු එක්ක ජීවත් වෙන්න බෑ කියලා. පහුවදා දෙන්න රැකියාවට ගියාම ඇය ඔහු එක්ක කතා කරන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඇයගේ මිතුරියට හැමදේම කියන්න ගන්නේ. තියන් ඇයව කූඩාරමේ තියාගෙන ඇයට කරදර කරනවා විතරයි කරන්නේ. ඇය හොංකොං යන එකටවත් ඔහු කැමති නැහැ කියනවා. ඇයගේ මිතුරිය කියන්නේ මූයිට මේ දේ නේද ඕනේ උනේ. තියන් එක්ක වැඩි කාලයක් ගත කරන්න නේද ඔයාට ඕනේ උනේ. ඉතින් ඒකට සතුටු වෙන්න ඕනේ නේද කියලා. ඒත් මූයි කියන්නේ තියන් තාමත් මට ආදරේ කරන්නේ නැහැ කියන දේ. මූයිගේ මිතුරිය අදහසක් ලබා දෙනවා. තියන්ගේ අවසරයක් නැතුව තියන්ව ඇය එක්කගෙන ගියොත් චෙයාමන්ගේ ප්‍රියතම සේවිකාව බවට පත් වෙලා තියෙන හින්දා තියන්ව පිටත් කරලා අරින්න කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ අනුව මූයි කරන්නේ ඔෆිස් එකේ සීනියර් කෙනෙක්ව හම්බ වෙලා තියන් ළඟට ගිහින් විශ්වාසයෙන් ඔහුට සුබ පතන්න ගන්නේ අද මීටින් එකේදී ඔහුට හොංකොං වලට මාරුවක් ලැබිලා කියලා. ඒත් මීටින් එක අතරේදී තියන් කියන්නේ ඔහු කොහෙවත් යන්නේ නැහැ කියලා හැමදෙනාවම කම්පාවට පත් කරන එක. මූයිද කම්පාවට පත් වෙන්න ගන්නවා.
ඔහු විවෘතව කියන්න ගන්නේ සමහර අය බලහත්කාරයෙන් හොංකොං වලට යවන්න හදනවා. ඒත් ඇත්තටම කම්පැනි එකෙන් ඔහුට මේ ප්‍රොජෙක්ට් එක බාර දෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ නිසා කැමැත්තෙන් මේක කරනවා කියනවා. ඒ වගේම ඔහු මේ සමාගමේ විශාලම කොටස් හිමියා බවට හෙළි කරන්න ගන්නවා. මේක අහපු ගමන් මූයි හොඳටම කලබල වෙලා සීනියර් දිහා බලද්දී තියන් කියපු හැමදේම ඇත්ත බව ඔහු තහවුරු කරනවා. ඊට පස්සේ අතීත සිදුවීමක් පෙන්නනවා. ඔහු මේ දේ කළ හේතුව විදියට. ඩේවිඩ් මූයිට හානි කරන්න හදයි කියලා බය වෙලා ඇයව ආරක්ෂා කරන්න තමයි ඔහු මියන්මාරයට ඇවිත් තියෙන්නේ. මේ සත්‍ය දැනගත්තාම මූයි සත්‍ය නැතුව එතනින් ඉවතට ගිහින් ඇයගේ දැන් හැංගීම් අංග ගන්න උත්සාහ කරමින් තනියම වාඩි වෙලා ඉන්නකොට මේ විශාල කම්පැනියෙන් පස්සේ ඇය තවමත් ජීවතුන් අතර ඉන්නවද කියලා ඔහු විහිළු කරන්න ගනිද්දී ඇය නිහඬව පිට වෙලා යන්න හදනකොට තියන්න ඇයව නවත්තනවා. ඇය රැකියාව සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරලා පිට වෙලා ගියාම ඔහුට hina යන්න ගන්නේ. දැන් ඇයට ඔහුගේ ඇස් දෙක දිහාවත් කෙලින් බලන්න බැරි වෙනවා. ඔහු ඇය ඉදිරියේ ඉන්න හැම වෙලාවකම ඔළුව බිමට පාත් කරගෙන ඉන්නේ. ඔහුට මේක දැක්කහම hinaවක් එන්න ගන්නේ. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඔයාලට ඩ්‍රාමා එක ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි මේ ඩ්‍රාමා එකේ අවසාන කොටසින් ඉක්මනටම හමු වෙමු.